Hello guys, සුබ දවසක් සියලු දෙනාටම. අද මම ඇවිල්ලා ඉන්නේ රොමේනියාවේ ප්‍රහෝවා ප්‍රාන්තයේ ලොයිස්ටි නුවර බුලවාර්ඩ් ඉන්ඩිපෙන්ඩන්ස් ඒ කියන්නේ බුලවාර්ඩ් කියන්නේ ඇවිනියු එකට කියන්නේ මාවතට. කියන්නේ අපේ නිදහස් මාවත තියෙන ඒ වගේ නිදහස් මාවතේ තමයි අපි දැන් ඉන්නේ. අද ඇවිල්ලා මේ සමයක විශේෂ දවසක්. මොකද ස්පෝර්ට්ස් වලට කැමති අයට රොමේනියා රජයෙන් ඒ වගේම නගර සභාවෙන් සියලු දෙනා වෙනුවෙන් සූදානම් කරලා දිනවා නිදහස් මාවතේ ක්‍රීඩා කරන්නට අද දවස පුරා රාත්‍රී 10 සිට 12 වෙනකම්. ඒ වගේම දැන් ඒ සඳහා සියල්ල සූදානම් වෙලා තියෙන්නේ. මට පිටිපස්සෙන් පේනවා නිදහස් මාවතේ කෝට් එක. ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා. අවසට ඇවිල්ලා කට්ටියට නිදහසේ භුක්ති විඳින්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා බලමු සූදානම කොහොමද කියලා. ක්‍රීඩා තරග සඳහා ඒ වගේම රාත්‍රී ක්‍රීඩා කියන්නේ මේ සමයකේ සියලු දෙනාට විනෝද වෙන්නයි මේ දේවල් කරන්නේ. ඉතින් බලමු පොඩ්ඩක් සූදානම කොහොමද කියලා. රයිට් මේ තියෙන්නේ වෙනදට බස් යන පාර සම්පූර්ණ පාර නිදහස් මාවත වහලා තියෙන්නේ. මේ වෙනකොට පාරේ මේ මැට් එකක් දාලා හදලා තියෙනවා ලස්සනට මේ සෙල්ලම් කරන්න. ඉතින් මෙතන ෆුට්බෝල් වල බාස්කට්බෝල් වලට තමයි හදලා තියෙන්නේ. ෆුට්බෝල් වලට ඒ වගේම බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස් මේවා ක්‍රීඩා රසකට සූදානම් කරලා තියෙනවා. පොඩි ඇවිල්ලා සෙල්ලම් කරනවා. බලමු අද හවස් වෙනකොට කට්ටිය ගොඩක් එකතු වෙනවා මේ ස්ථානෙට විනෝද වෙන්න. ලොකු බෝලයක් තියෙනවා. Wilson Wave Triple Thread Technology FIBA 3x3 official ball. පොඩි බාස්කට් බෝල් ගහන්න සූදානම් කරලා තියෙනවා ස්ටෝල් එක. Sport arena street football. Hello. මෙතන හදලා තියෙන බැඩ්මින්ටන් ගහන්න කැමති අයට ඇවිල්ලා සෙල්ලම් කරන්න පුළුවන්. රැකට්ස් දෙකුයි සෙලු දේවල් සූදානම් කරලා තියෙනවා. රග්බි වලට කැමති අයට සෙල්ලම් කරන්න පුළුවන්. रेस्टरूम में तरह टेबल टेनिस ක්‍රීඩා කරන කට්ටිය. මම හිතන්නේ අද හවස් වෙනකොට මේ සියල්ල පිරීලා යනවා. තරුණිය දෙමව්පියන් එක්ක ඇවිල්ලා විනෝද වෙනවා මේ ස්ථානේ. අපිට සූදානම් වෙනවා කට්ටිය.
මෙතන සූදානම් කරලා තියෙන වොලිබෝල් ගහන්න. ළමයින් දෙන්නෙක් සෙල්ලම් කරනවා. යුරෝපයේ ඇත්තට වොලිබෝල් ජනප්‍රියතාවයක් නැති වුණා. කීප දෙනෙක් සෙල්ලම් කරනවා වොලිබෝල්. මේ ඉතින් ෆුට්බෝල් තමයි ඉතින් ජනප්‍රියම ක්‍රීඩාව. හන වගේ ආදරේ ෆුට්බෝල් වලට කට්ටිය. අවසර සෙල්ලම් කරන්න දෙන අය ඉන්න සූදානම් වෙලා ඉන්නේ. ගේම් වලට සූදානම් කරලා තියෙනවා. බාස්කට් බෝල් ගහන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. ඉතින් කට්ටිය සෙල්ලම් කරනවා බාස්කට් බෝල්. ඉතින් හවසට ඇවිල්ලා බලමු මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා මේ ස්ථානේ. ඉතින් පෙර සූදානම් තමයි පොඩ්ඩක් බැලුවේ.